සුදුස්සාට සුදුසු දේ ලැබෙනවා. ඒකත් මේ ලෝකේ සිද්ධ වෙනවා සාමාන්‍යයෙන්. ඒ වගේ දුටු අයට ප්‍රිය උපදවන නිසා, දුටුවන් ප්‍රීතියෙන් පිනායන නිසා, හිතේ දුක් දුම්නස් නැති වෙන නිසා, හිතට ආනන්දය උදා වෙන නිසා භාග්‍යතුන් වහන්සේ සමීපයේ සංඝෝපස්ථානයේ පිණිස, බුද්ධෝපස්ථානයේ පිණිස වැඩ සිටි භික්ෂුන් වහන්සේගේ නාමය ආනන්ද ප්‍රසිද්ධ වුණා. කියනවා පිටකේ මම දැකලා තියෙනවා තැන්වල මුලින්ම මුණ ගැහෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. මුණ ගැහුණාම මේ දුකෙන් එන කෙනාගේ හිතේ දුක නිවිලා. පින්වත කියලා කතා කරද්දී ප්‍රීතියෙන් පිනායනවා. පදවි ප්‍රාප්ති බලාපොරොත්තු වෙන්නේ නැතිව සාසනික මෙහෙවර කරපු නිසා තමයි ඒ නිසි පදවිය නිසි අයට ලැබෙන්නේ කියලා මගේ හිතේ සටහනක් තියෙනවා. මොකද උපස්ථානයේ පිණිස භික්ෂුන් වහන්සේලා තෝරද්දී ආනන්ද හැමදුරට ඉස්වෙත් නැහැ. ඒ කියන්නේ පදවිය බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. නමුත් සුදුස්සාට බුද්ධ නේත්‍රයෙන් ඒ තනතුර ලැබුණා. ඉතින් ඒක අද වෙලා තියෙනවා. අනේ ඉතින් අපේ වාසනාවට අපේ අනුනායක ස්වාමීන් වහන්සේගේ නාමය ආනන්දනීය වුණා. ඒ මොකද මම දැන් අද දකිද්දිත් මම උන්වහන්සේට කිව්වේ ඔබ වහන්සේ දකිද්දිත් සතුටුයි කියලා තමයි මම වැන්දි. උන්වහන්සේට මේ පදවිය ලැබෙන්නත් කලින් මම උන්වහන්සේව දන්නේ. ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේම තමයි අද ඉන්නේ. මට ඒකෙදි මම අර ඉතිහාසයේ යලි යලිත් සිදු වෙනවා කියේ ස්වාමීන් වහන්සේ ආවට ගියාට නෙමෙයි